ඕකිඩ් වගාවට අපි භාවිතා කරන්නේ NPK අඩංගු පොහොර වර්ග. N නයිට්‍රජන්, P ෆොස්ෆරස්, K පොටෑසියම්. මීට අමතරව ශාක වර්ධනයට අවශ්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු පොහොර වර්ගත් අපි විටින් විට භාවිතා කරනවා. අද අපි මුලින්ම කතා කරන්නේ නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග ගැන. ශාකයේ වර්ධන අවස්ථාවේදී ශාකයට නයිට්‍රජන් ඉතාමත් වැදගත්. ශාකයේ මුල් කොළ වර්ධනයට නයිට්‍රජන් උපකාරී වෙනවා. එම නිසා අපිට කුඩා පෙළ වර්ධනය කරගන්න නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග භාවිතා කරන්න පුළුවන්. මෙහිදී දියර පොහොර සහ කැට පොහොර යන දෙආකාරයෙන්ම අපිට නයිට්‍රජන් පොහොර භාවිතා කරන්න පුළුවන්. කැට පොහොර ගැන කතා කරොත් ඔස්මකොඩ් නයිට්‍රජන් වැඩි පොහොර වර්ගය අපිට භාවිතා කරන්න පුළුවන්. නයිට්‍රෝ ප්ලස් එහෙම නැත්නම් 30යි 10යි 10 කියන්නේ අපිට භාවිතා කරන්න පුළුවන් නයිට්‍රජන් වැඩි දියර පොහොර වර්ගයක්. මෙම පොහොර වර්ගය වාණිජ වශයෙන් ඕකිඩ් වගා කිරීමේදී භාවිතයට ඉතාමත් සුදුසුයි. ඔබ විනෝදාංශයක් ලෙස ඕකිඩ් වගා කරන කෙනෙක් නම් කුඩා පැළ සඳහා නයිට්‍රජන් වැඩි ඔස්මකොඩ් පොහොර සමග 20යි 20යි 20 කියන දියර පොහොර වර්ගය භාවිතා කරන්න පුළුවන්. පොහොර භාවිතය සතියකට වරක් හෝ දෙවරක් උදෑසන 7ට කලින් යොදනවා නම් ඒක වඩාත් ප්‍රතිඵලදායකයි. පොහොර මාත්‍රාව වතුර ලීටර් 1කට ග්‍රෑම් 1ක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පොහොර යොදනකොට විසුරුම් කාරකයක් එක්කලා මිශ්‍ර කරලා මේ පොහොර යොදනවා නම් අපිට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පොහොර යෙදීමට පෙර වගාවට ජලය යෙදීම මෙන්ම පොහොර යොදන අවස්ථාවේදී ශාක හොඳින් තෙමිලා යන විදිහට අපි පොහොර ස්ප්‍රේ කරන්න ඕනි. අමතක නොකර ශාක පත්‍රවල යටිපැත්තටත් හොඳින් පොහොර ස්ප්‍රේ කරන්න. වැහි වතුර කියන්නේ ඔබගේ වගාවට ස්වභාවිකවම නයිට්‍රජන් ලැබෙන අවස්ථාවක්. කොයිම වෙලාවකදීවත් වැහි කාලයේදී නැත්නම් වර්ෂා කාලයේදී නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග භාවිතා කරන්න එපා. නයිට්‍රජන් ඔබගේ ශාකයට වැඩිපුර ලැබුණ විට ශාක පත්‍ර දිගින් වැඩි වෙලා පහළට කඩා හැලෙනවා. ඒ වගේම ශාකවල මල් ඵලදාව ලැබෙන්න ඉතාමත් දිගු කාලයක් ගත වෙනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඕකිඩ් හදන හැටි හරි විදිහට ඉගෙන ගන්න දුල්ෂානි ඕකිඩ් අපිත් එක්කලා රැඳිලා ඉන්න.